අද බන්ධනාගාරවල ඉන්න බහුතරයක් දෙමව්පියන්ට අකීකරු වෙච්ච අය. පාසලට ගිහිල්ලා ගුරුවරුන්ට අකීකරු වෙච්ච අය. මහා සංඝරත්නයේ ධර්ම දේශනා කරන ධර්මයට සවන් නොදීපු අය. ඒ විතරක් නෙවෙයි තව ඉදිරියට නීතිය තියෙනවා රටේ. නීතියට බය නැති අය. තමයි ওই බන්ධනාගාරවල අද 58000 පුරවලා ඉන්නේ. එන්න අපරාධ වැඩි වෙනවා. මේ පාට පාලනය තුල කිසිම තැනක මේවට උත්තර නැහැ. එහෙනම් මොකද්ද කරන්න ඕනේ? නීතියටයි වෙනස් විය යුතුයි. නීතිය යම් තාක් දුරට හරි වෙනස් වෙන්න ඕනේ. කොහොමද? ප්‍රසිද්ධේ දඬුවම් කරන්න ඕනේ. මේ වැරද්ද කරොත් මෙන්න දඬුවම. ඇඟිලි කපන්න ඕනේ. නියපොතු ගලවන්න ඕනේ. අත් කපන්න ඕනේ. හිස ගසා දාන්න ඕනේ. ප්‍රසිද්ධේ. අන්න බයට හැදෙනවා. අන්න එවැනි යුගයක් බිහි වෙන්න ඕනේ. ප්‍රසිද්ධේ දඬුවම් දෙන යුගයක් මේ රටේ බිහි වුණොත් මේ අපරාධ නවත්තන්න පුළුවන්.